සමහරක් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් උසාවියේ ඉදිරිපිට පළවෙනි වතාවට පෙනී ඉද්දී ඒගොල්ලන්ට කෙලින් හිට ගන්නවත් බැරි තැනටපත් වෙලා තියෙනවා. ඇයි ඒ? එහෙම අහපුවම කියන්නේ මොකද්ද? අපිට පොලිසියෙන් ගැහුවා හොඳටම. ඒ කියන්නේ තුනටිය කොන්ද කැඩෙන්න එහෙම ගහලා තියෙනවා. ඉතින් එතකොට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි වගන්තිය තුල ආටිකල් 13 සබ් ආටිකල් 5 එකේ කියනවා presumption of innocence කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අධිකරණයක යම් කිසි සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙක් චූදිතයෙක් ලෙස තීන්දුව කරන තෙක් ඔහු නිර්දෝෂී. එතකොට ඔහුට වදහිංසා පමුණවන්න බෑ. මොකද වදහිංසා වලින් නිදහස අපේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ආටිකල් 11 එකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි දැන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේවා හරියට පිළිපදින්නේ නැහැ. මොකද දැන් මේ වන විටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ගොඩක්ම සිද්ධ වෙලා තියෙන්නේ මේ විධායක ජනාධිපති ක්‍රම ඒවා මූලික කරගෙන. හැබැයි දැන් මූලික මිනිස් අයිතිවාසිකම් මේ අපරාධ සම්බන්ධව මේ වෙලාවේදී ලොකු attention එකක් දෙන්න ඕනේ. මොකද දැන් අපි දැක්කොත් ජාත්‍යන්තර සම්මුතීන් පවා දැන් මම මේ ගෙනල්ලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ජාත්‍යන්තර සම්මුතිය Convention Against Torture, Inhuman Degrading Treatment. ඉතින් මේ දේවල් මං කියන්නේ මේ සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අධිකරණයක් මගින් ඔහු චූදිතයෙක් ලෙස තීන්දුව කරනකම් ඔහුට ඒ අදාළ අපරාධ නීතිය තුල ඒ අදාළ ඒ රැකවරණය ඒ කියන්නේ ඒක වෙන්න ඕන විදියක් තියෙනවා. මොකද දැන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ඒ කිසිවක් සමාකීට තියන්නේ නැතුව එකපාරට සැකපිට අත්අඩංගුවට ගත්ත ගමන් තලා පෙලා ඔහුව මිය යන්න තරම්ම මේ වදහිංසා දීලා මේ ඔහුට ඒව ලක් කරනවා නම් ඔහුට ජීවත් වීමේ අයිතිය ගැන අපිට ප්‍රශ්නයක් එනවා. මොකද මූලික මිනිස් අයිතිවාසිකම් තුල අද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ right to life ඒක නැහැ. දැන් අපි ගත්තොත් යුරෝපීය මහද්වීපය තුල තියෙන යුරෝපියන් කන්වෙන්ෂන් on human rights කියලා එකක්. ඒකේ ආටිකල් 2 එකේ කියනවා ජීවත් වීමේ අයිතිය. ආටිකල් 3 එකකින් කියන්නේ වදහිංසා වලින් නිදහස. එතකොට මේ ජීවත් වීමේ අයිතිය අද අපේ 3 වෙනි පරිච්ඡේදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට මේක ලොකු මං හිතන්නේ හිඩසක් වැකියුම් එකක් ලූප් හෝල් එකක් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ජීවත් වීමේ අයිතිය නැතිකම. ඒ වගේම දැන් අපි ගත්තොත් පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිසිය සහ ඒ පොලිසිය ඒ කියන්නේ ඒක බලන්න තියෙන පොලිස් කොමිසම ඒ ජාතික පොලිස් කොමිසම ඒ දෙක අතර දැන් සීතල යුද්ධයක් අපි දකිනවා තියෙනවා. එතකොට දැන් මේ පොලිසිය ඉන්නේ ශ්‍රී ලංකාවේ නීතිය සාම්‍ය සුරකින්න. ඒ වගේම දැන් අපේ හමුදාවල් නාවික හමුදාව ගුවන් හමුදා ඒවත් රටේ ජාතික ආරක්ෂාව සඳහා ඉන්නවා. දැන් විශේෂයෙන් පොලිසිය යටතේ තියෙන STF විශේෂ කාර්ය බලකාය. එතකොට මේ විශේෂ කාර්ය බලකායගේ බලකායල් දැන් අපි මේ කිසිම පක්ෂයකටවත් ආණ්ඩුවටවත් ඇඟිල්ලක් දික් කරන්නේ මේ හදන්නේ. අපි කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ අපි හැමෝටම මේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න දෙයක් නෙමෙයි. මේක අපි කාටවත් ගෙදර ගෙනියන්නත් නෙමෙයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පොලිටිකල් දෙයක් නෙමෙයි. මේක අපි හැමෝටම අවශ්‍ය දෙයක්. එතකොට මේකේ ප්‍රතිසංවිධාන සිද්ධ කරනවා නම් කවදා හරි මේකෙන් ඇඩ්වාන්ටේජ් එක ගන්නෙත් අපිම තමයි. වාසි ගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී පොලිසියේ ලොකු කාර්යභාරයක් තියෙනවා මහජනයා දැන් මේ
දැන් පවතින ආණ්ඩුවත් මේ මහජනයාගේ අදහස් ඒවා ලබාගෙන මේ පොලිසිය විශේෂයෙන් STF එක දැන් අපි ගත්තොත් ඇමරිකාව වගේ රාජ්‍යවල වල ෆෙඩරල් ගාඩ්ස්ලා වගේ ඒගොල්ලෝ වෙනම ක්‍රියාශීලී මනා විනිවිද භාවයකින් යුක්තව කටයුතු කරනවා. ඉතින් ශ්‍රී ලංකාවෙත් මං හිතන්නේ මේ පොලිස් කොමිසම සහ පොලිසිය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සාමය සුරකීමේ ආයතන වල ඒගොල්ලන්ගේ තියෙන අපි ගත්තොත් ඒ බලය ඒගොල්ලෝ ඒක හසුරුවීමේදී හරියට ඒක ක්‍රියා කරන්න ඕනේ. අපි කියනවා beyond the black letter law. මොකද මූලික මිනිස් අයිතිවාසිකම් වලත් ලියවිලා තියෙනවා 11 වෙනි ආටිකල් එකේ 13 ආටිකල් එකේ හැබැයි ඒව ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් මම තරුණ නීතිඥවරියක් විදියට කතිකාචාර්යවරියක් විදියට මේ මොහොතේදී කියන්නේ විශේෂයෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතුයි. ජීවත් වීමේ අයිතිය ඒ වගේම සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් විශේෂයෙන්ම ඔවුන්ට වදහිංසා වලින් නිදහස ඒ දේවල් ගැරන්ටි වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් හැදෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ රාජ්‍ය ආයතන පොලිස් කොමිසම ඒ වගේ ඒ ආයතන වලට අලුත් මුහුණුවරක් දෙන්න ඕනේ. ඒකයි මේ අපේ සභාවෙන් අපි මේ කියන්නේ මේ අදහස් මේ විවිධ වූ සභාවලින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිශෝධනය කිරීමේදී මේ තරුණ අපගේ අදහසුත් ගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒ ටික තමයි මට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.